හරි. මට මතක විදිහට අපි කලින් සතියේ කරා ස්ටිචස් හතරක් නේද? කීයක්ද කරේ? කට්ටියට මතකද? අපි කලින් තුන සතියේ තුනයි නේ. තුනයිද කරේ? ඔව්. 3යි. හරි. අද අපි ස්ටිචස් ටිකක් කරමු එහෙනම්. ගිය සතියේ නම් මම හිතන්නේ ඔයාලා කරන්න ඇත්තේ කාස්ට් ඔන් ස්ටිච් එක කරන්න ඇති. මම මේ නෝට් එක ගෲප් එකට දාන්නම්. ඊට පස්සේ බූලියන් නෝට් එක කරන්න ඇති. ඊට පස්සේ අපි මොකක්ද කරපු ස්ටිච් එක? ඩබල් කාස්ට් ඔන් ස්ටිච් නේ? ඔව්. ඔව් ඩබල් කාස්ට්. හරි. ඊට පස්සේ අද අපිට තියෙනවා මේ ළමයි විසල් ස්ටිච් එක තියෙනවා. ඊට පස්සේ කොචින් එක තියෙනවා. ඊට පස්සේ පිස්ටිල් එක තියෙනවා. ලීප් එක තියෙනවා. ස්ටෙම් තියෙනවා. ඔය විදිහට තව ස්ටිචස් ටිකක් තියෙනවා කරන්න. හරිද? මේ ටික දැන් අද අපි ඉගෙන ගමු. අපි මල් මහන්න ලබන සතිය වගේ දාගමු. හරිද? එතකොට අපි මෙන්න මේකේ අද මෙන්න මේ ස්ටිච් එක තමයි කියලා දෙන්නේ. විශේෂයෙන් ළමයි මේ රූපවල මේ ලස්සන කැරලි ගැහුණු ගතිය මේ වගේ දිලිසෙන ගතිය ගන්න නම් අපි රායෝන්. හරිද? එන්නේ ත්‍රීඩ් එක හොයා ගන්න ඕනිය. ඔයාලා බලන්න try කරලා online සමහරක් පිට ගෙන්න ගන්න පුළුවන්කම ඇති. හරිද? මාත් ටිකක් try කරලා බලන්න ඕනි. මට ලංකාව නම් හම්බෙලා නැහැ. මොකද මේ වගේ ලස්සනට එනවා මේ බලන්න මෙන්න මෙතන තියනවා වගේ ලස්සනට එනවා මේ අර මේක ටිකක් අර මේ කියන්නේ ළමයි දකුණට කැරකිච්ච කැරලි වගේ නූලක්. දැන් අපේ කොටන් ත්‍රීඩ් එක එහෙම නැහැනේ. කැරලි වගේ නෙමෙයිනේ තියෙන්නේ. හරිද? මේක එහෙම නෙමෙයි චුට්ටක් අර හැඩවෙන නූලකින් තමයි අපි සාමාන්‍යයෙන් බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කරන්නේ. එතකොට තමයි චුට්ටක් ලස්සනට එන්නේ. මොකද 3D පෙනුමක් නේ අපිට ගන්න ඕනේ. හරිද? අන්නේ හේතුව හින්දා. අපි දැන් මෙන්න මේ ස්ටිච් එක කරමු. රිසිල් ස්ටිච් එක. ඒක හරිම ලේසි ස්ටිච් එකක්. මම ඔයාලට කියලා දෙන්නම් දැන් කොහොමද කරන්නේ කියලා. මේකෙන් මේ වගේ ලස්සන මේ වයිට් කලර් එකේ තියෙන ළමයි මේ වගේ ලස්සන මල් හදන්න පුළුවන්. හරිද? මේ වගේ ලස්සන කුෂන් කවර්ස් වලට එතකොට ඔයාලා සාමාන්‍යයෙන් හිතන්න මෙහෙම එදිනෙදා යූස් කරන්නේ නැති. හරිද? මොකද ලොකුවට ළමයි මේක එදිනෙදා යූස් කරන දෙයක නම් මං හිතන්නේ නැහැ. සාමාන්‍ය කුෂන් කවර් එකකට අපි ලස්සනට තියන්න වගේ අන්න ඒ වගේ එකකට මෙන්න මේ ඩිසයින් එක ඔයාලට යොදා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. මේකටත් හැම වෙලේම චුට්ටක් try කරන්න ළමයි අපේ shaded colors නූල් වලින් කරන්න. ඇත්තටම බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි කරනකොට අපිට ගොඩාක් ලස්සනයි shaded colors නූල්. මොකද දැන් මේවා දැන් අපි දැන් hand embroidery වලදී කියලා දෙනවා ඔයාලට සාමාන්‍යයෙන් අපිට long and short stitch එක එහෙම මහනකොට අපිට shaded colors නූල් ගත්තට තේරුමක් වෙන්නේ නැහැ. හේතුව අපිට ඕනේ තැනට ඒ පාටවල් එන්නේ නැති හින්දා කියලා. හරිද? නමුත් බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි එකේදී ළමයි එහෙම නැහැ. මේ අපිට මෙන්න මේ මල ඔයා හිතන්න පාට දෙක තුනක් මික්ස් වෙච්ච නූලකින් මහුවනම් කොච්චර ලස්සනද හිටිනවද කියලා. හරිද? ඇත්තටම පෙනුමක්. කියන්නේ ඇත්ත මලක් වගේම හදාගන්න පුළුවන්. හරිද? හරි. දැන් අපි මෙන්න මේ ස්ටිච් එක දැන් අද මහමු. හරිද? මේවා නම් ඔක්කොම මෙන්ෂන් වෙලා තියෙනවා. ඔයාලට ඒව බලාගෙන මම මේක ගෲප් එකට දාන්නම්. තව චූටි වැඩ ටිකක් තියෙනවා මේක ඉවර කරන්න. ඒක ඉවර කරපු ගමන් ඔයාලට ගෲප් එකට දානවා. එතකොට ඔයාලට මේ නෝට් එක තියාගන්න පුළුවන්. හරිද? හරි. අපි දැන් බලමු කොහොමද මේක මහන්නේ කියලා. මේකෙදිත් ඔයාලා කැමති එකක් ගන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ ඔයාලට කැමති නම් එම්බ්‍රොයිඩරි ත්‍රීඩ් එක ගන්න පුළුවන්. නැත්නම් ගන්න පුළුවන් ඔයාලට ට්‍රැපස් නීඩල් එක ගන්නත් පුළුවන්. හරිද? මම මේකටත් පාවිච්චි කරනවා ළමයි මෙන්න මේ වගේ shaded color නූලක්. මෙන්න මේක පාවිච්චි කරනවා. මම මේක ගන්නවා. සාමාන්‍යයෙන් අපි නූල් දානකොට ගොඩාක් දිගට නූල් දාන්නේ නැහැ ළමයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අපේ වැලමිටේ වගේ දිග ප්‍රමාණකින් තමයි අපි නූල් දාන්නේ. මෙහෙම අරගෙන එකක් දිගට තියලා එකක් කොටට තියලා එකක් දිගේකට අපි සාමාන්‍යයෙන් වෙනදා වගේම කැටේ දා ගන්නවා මේ විදිහට. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔන්න හොඳට බලා ගන්න. හරිද?
දැන් ඔයාලට අර වගේ ලොකු මලක් මහන්න ඕන නම් ඔයාලට පුළුවන් ළමයි හරිද මේ වගේ රවුමක් ඇඳලා හරිද ඒක වටේ මහන්න පුළුවන්. ඔන්න බලන්න. ඉස්සෙල්ලාම මම පළවෙනි එක ගන්නවා. මෙන්න මේ විදිහට ඉදිකට්ට උඩට ගන්න. මෙහෙම සම්පූර්ණම ඉදිකට්ට උඩට ගන්න ඕනේ මේ. සම්පූර්ණ ඉදිකට්ට උඩට අරගෙන ඊට පස්සේ කරන්න තියෙන ළමයි මේකේ නූල ගලවන්න. නූල ඉවත් කරන්න. දැන් නූල ඉවත් කරලා තියෙන ඉදිකට්ටේ. හරිද? ඊට පස්සේ ඒක ළඟින්ම මෙන්න මේ විදිහට ඉදිකට්ට ගහන්න. මෙන්න මේ විදිහට. මේ බලන්න මේක නූල ළඟින්ම ඉදිකට්ට අපි ගහලා තියෙනවා. මන් දාලා තියෙන ඉමේජ් එකෙත් ඔයාලට පැහැදිලි. හරිද? ඊට පස්සේ මේක අල්ලගෙන ඔයාලට මතකනේ අපි කාස්ට් ඔන් ස්ටිච් එකේදී දැම්ම ලූප් විදිහට ඔහොම දාගෙන ගියා ගැට જાතිය. අන්න ඒ ගැට ටික මේකේ මෙහෙම දාන්න. මේ විදිහට දාන්න. කාස්ට් ඔන් ස්ටිච් එකේදී දාපු ගැට ටික ඒ විදිහටම මේකේ දාන්න. ඉදිකට පොඩ්ඩක් උඩට එන්න බලනවා ළමයි. මේකේදී අර හූප් ස්ටෑන්ඩ් එකක් තිබ්බනම් පහසුයි. මේ විදිහට ඉදිකට පොඩ්ඩක් තදට පොඩ්ඩක් අල්ලගන්න රෙද්දෙන් පිටපණින් නැති වෙන්න ඔහොම කරලා දාන්න. මේ විදිහට ලූප් ටිකක් දාගෙන යන්න. සාමාන්‍යයෙන් ඔයාලට ඕනි උස ප්‍රමාණයට මේ විදිහට දාගෙන යන්න. මේ අර කාස්ට් ඔන් ස්ටිච් එකේදී දාපු ලූප් එකම තමයි දාන්නේ. හොඳයි. මේ විදිහට දාගන්න. තව චුට්ටක් දාමු. ළමයි ඔයාලා මේක ලූප් එක කියන්නේ මේක දාන ගැටේ ඉදිකටට දාන මේ ගැටේ ඉදිකටට තද කරන්න එපා. කොයිම වෙලාවකවත් අපි මේ සියුම් වැඩ කරන්නේ ඒවා තද කරලා ඇදලා කරලා කරන දේවල් නෙමෙයි. හොඳද? ඒක හොඳට මතක තියාගන්න. ඔළුවේ නිදහසේ මින් මේ දේවල් කරන්න. හරි. දැන් මට මේ ඇති මම මෙන්න මෙච්චර වගේ ප්‍රමාණයක් දාගත්ත මං හිතන්නේ මෙතන 1 2 3 15ක් 10ක් වගේ ඇති. මට ගණන් කරන්න බැරි වුණා. හරිද? අපි ඊට පස්සේ කරන්නේ මේක ඉදිකට අල්ල ගන්න. ඔහොම අල්ලගෙන දැන් මේ තුඩ මේ ඉතුරු වෙච්ච මෙන්න මේ තුඩ මේ ඉදිකටට දාන්න. හරිම ලේසි මේ ස්ටිච් එක. හරිම ලේසි. හරිද? මෙන්න මේක දාන්න. මෙන්න මේ විදිහට දාන්න. ගොඩක් ඉන්න ළමයි ඒක කපා ගන්නවා චුට්ටක්. මේක හිමින්ට ඉදිකට්ට උඩට එන්න ඇති ඉදිකට්ට උඩට එන්න ඇති වෙන්නේ අල්ලගෙන මේක හිමින්ට මේ පැත්තට දාන්න. හරිද? මේක දාලා ඊට පස්සේ ළමයි යටි. හරිද? දැන් මේක දැන් මං ඉදිකට්ට මේ ඉදිකට්ටට නූල දාගත්තා. හරිද? ආයෙ ඊට පස්සේ යටින් මෙහෙම අදින්න. මම යටට අදින්න. මෙන්න මේකට තමයි මේ ඩ්‍රිසල් ස්ටිච් එක කියලා කියන්නේ. මේ බලන්නකෝ. මේ වගේ ස්ටිචස් ගොඩාක් එකතුවකින් ඔයාලට ලස්සන මලක් අර මම පෙන්නවා වගේ ලස්සන මලක් මවා ගන්න පුළුවන්. හරිම පහසුයි. කිසිම මේව එකක් නැහැ. මෙන්න මේ වගේ කාස්ට් ඔන් ස්ටිච් එක දැන් අපි අරකේ තියෙන්නේ මෙහෙමනේ. කාස්ට් ඔන් ස්ටිච් එක මේකේ තියෙන උඩට. හරිද? මෙන්න මේක තමයි ඔය ස්ටිච් එක. දැන් මේක තේරුම් නැද්ද කාට හරි? තේරුම් නැති කවුරු හරි ඉන්නවද? තමයි තේරුම් නැත්තම් කියන්න. මෙන්න මේක තමයි දැන් අපි මැහුවේ. මෙන්න මේ ස්ටිච් එක. හරිද? මෙන්න මේ ස්ටිච් එක තමයි මැහුවේ. මේ විදිහට ස්ටිචස් ගොඩාක් එකතුවකින් ඔයාලට මේක ලස්සනට මලක් විදිහට මහ ගන්න පුළුවන්. අනිත් එක තමයි ළමයි මේකෙත් ඩබල් මේ ඩ්‍රිසල් එක මහන්නත් පුළුවන්. දැන් අපි මේක එක පැත්තකට විතරනේ දාගෙන ගියේ. හරිද? අපි ඩබල් කාස්ට් ඔන් ස්ටිච් එක වල දන්නවනේ. අන්න ඒ විදිහටම දෙපැත්තට ඩබල් දාගෙන ගියාම මෙන්න මේ ඉමේජ් එකේ මෙන්න මෙතන තියෙන මම මේ එරේක තියෙන තැන බලන්න අන්න ඒක තියෙන තැන බලන්න එන්න එතන තියෙන විදිහට මහ ගන්න පුළුවන් ඩබල්. තේරුණාද? මේක හරිම ලේසි. හරි. මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම්. ඔයාලට පුළුවන් ළමයි ඒ චූටි වෙලාව ඇතුළත චුට්ටක් try කරලා බලන්න.
try කරලා ඉවරලා group එකට දාන්න. තේරුම් නැත්නම් ආයිත් අහන්න පුළුවන්. වෙන සුපුරුදු විදිහට ඔයාලා normal දාන ගැටයක් දාලා ඉවරලා මේක finish කරන්න පුළුවන්. හොඳ? අහලා ඉවර නම් ළමයි ඉවරයි කියලා කියන්න. ළමයි ඉවරයි නම් කියන්න. අපි ඊළඟකට යන්න ඕනි ඒකයි.
මිස් මං ගෲප් එකට දැම්මා. මිස් ගෲප් එකට දැම්ම ෆොටෝ එකක්. මිස් මියුට් වෙලා පේන්නේ නැහැ අපිට. අනේ හරි ළමයි මං ආයිත් කියලා දෙන්නම්.
දැන් මං කියලා දෙන්න යන ටික කොතනින්ද ඔයාලට ඇහුන්නේ නැත්තේ? මට කියන්න එපා. මුලින්ද කොතනින්ද ඈ? ස්පීච් එකේ මුල ඉඳලම ඇහුන්නේ නැහැ මිස්. ඔය කියන්නේ ළමයි ඔයාලට ඇහුන්නේ නැත්තේ මිස් මේ මහලවිල්ල ඒක ගෲප් එකට දැම්ම කිව්වට මිස්ට ඇහුන්නේ නැහැ මං හිතන්නේ. ඒක මට ඇහුණා මම ඒකටත් උත්තර දුන්නා. මට හිතුනේ මේ මයික් එක දාන්න. අපිට ඇහුන්නේ හරි හරි ළමයි. දැන් මම කියලා දෙන්න යන්නේ දැන් අර ස්ටිච් එක ඕකේනි කට්ටියට මං හිතනවා ඒක අමාරු නෑ. ඇත්තටම අමාරු නෑ. ෆාස්ට් ඔන් ස්ටිච් එක පුළුවන් හින්දා ඔයාලට ඒක අවුලක් වුන්නේ නෑ නේද? හරිද? දැන් කියලා දෙන්න යන්නේ ළමයි රිසල්ට් එකට පස්සේ මම කෝචින් එක පස්සේ කියලා දෙන්නම්. මෙන්න මේක. මෙන්න මේ පිස්ටිල් ස්ටිච් එක තමයි කියලා දෙන්න යන්නේ. හරිද? මොකක්ද නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඇහෙනවනේ දැන් නේ? ඔව් දැන් හරි. හරි. හරිද දැන් කියලා දෙන්න යන්නේ මෙන්න මේ පිස්ටිල් ස්ටිච් එක ගැන. නැත්තම් ළමයි ඒකට නම් වලින් කියනවා තව ලෝන් ටේල් ෆ්‍රෙන්ච් නොට් එක කියලා තියෙනවා. තව ලෝන් ටැක් නොට් එක කියලා කියනවා. තව ඉතාලියන් නොට් එක කියලා කියනවා. හරිද? මේක ළමයි එතකොට අපේ හෑන්ඩ් එම්බ්‍රොයිඩර් වල කියලා දෙනවා ස්ට්‍රේච් ස්ටිච් එකක් කියලා දෙනවා. ඔයාලා දන්නවා ෆ්‍රෙන්ච් නොට් එකක් කියලා දෙනවා. හරිද? මෙන්න මේ දෙකේ කම්බිනේෂන් එකක්. ඒ කියන්නේ ෆ්‍රෙන්ච් නොට් එකේ ස්ට්‍රේච් ස්ටිච් එකේ එකතුවකින් තමයි මෙන්න මේ පිස්ටිල් ස්ටිච් එක හැදෙන්නේ. තේරුණාද? මේ ස්ටිච් එකේ මහාන මේ බලන්න මෙතන තියෙනවා ලස්සන මල් නිල් පාට එකේ එහෙම ලස්සන මල් මහලා තියෙනවා. මේක ඔයාලට චූටි බබාලගේ ගවුම් වලට එතකොට සාරි වලට මේ ඕනෙම එකකට මෙන්න මේ ලස්සන ස්ටිච් එක හරිම ලේසියිනේ මහන්නත් යොදා ගන්න පුළුවන්. හරිද? දැන් මේ බලන්න මේක දැන් මං මේ උදාහරණ මහාන විදිහේ ඔයාලට පොඩි ඉමේජ් එකක් දීලා තියෙන. අන්න ඒකේ බලන්නකෝ. ඔයාලට මලක් මහන්න ඕන නම් රවුම ඇඳගත්තා. එතකොට යට රවුමේ මැද රවුමේ ඉඳන් එපිටට රවුමේ. හරිද? අනිත් පැත්තේ තියෙන රවුමේ අදාළ තැනට ගිහිල්ලා ෆ්‍රෙන්ච් නොට් එක දාන්න විතරයි තියෙන්නේ. හරි. දැන් අපි ඉගෙන ගමු මෙන්න මේ ස්ටිච් එක කොහොමද කරන්නේ කියලා. හරිද? හරි. ඉස්සෙල්ලාම කරන්න ළමයි ඔයාලට ඒක දැන් බෑ. දැන් මේක මල. අද මලක් මහනකොට මෙන්න මෙතනින් මල. මෙහෙම රවුන්ඩ් එකක් ඇඳ ගන්න තියෙන්නේ. ඔයාලට චිත්‍ර බැරි වුණාට රවුම් අඳින්න පුළුවන් නේ. රවුන්ඩ් එකක් ඇඳ ගන්න. නැත්තම් කාසි දෙකක් තියලා හරි ඇඳ ගන්න. එතකොට මෙන්න මෙතන එක තමයි අපි ඉස්සල්ලාම මෙව කරන්නේ. හරිද? ඔන්න ඔතකොට බලන්න. මෙහෙම ගත්තා. හරිද? ඊට පස්සේ අපිට මෙතෙන්ටනේ ඕනි. අන්න එතකොට ගිහිල්ලා මෙන්න බලන්න මේ ෆ්‍රෙන්ච් නොට් එක දාන හැටි. මෙහෙම එකපාරක් ඇතුවා හරිද එකපාරින් උනක් දාන්න පුළුවන් අපි දෙපාරක් තුන් පාරක් විතර ඔතමු. තුන් පාරක් විතර ඉදිකට්ට වටේ මෙහෙම ඔතනවා. දැක්කද ආයි ඔන්න බලන්න මෙහෙම ගත්තා 1යි ඉදිකට්ට වටේ තුවා ආයි 2යි ඉදිකට්ට වටේ ආයි 3යි. හරිද ඔතලා අපිට මෙතනින් ගහන්න ඕනේ මෙතනින් ගහනවා. මෙන්න මේකට තමයි මේ බලන්නකො මේ. මෙන්න මේකට තමයි පිස්ටල් ස්ටිච් කියලා කියන්නේ. හරිම ලේසි. හරි මේක නම් විනාඩි 5ක්වත් දෙන්නේ නෑ මං ඔයාලට. මේකත් ඉක්මනට මහල ඉවරලා මට දාන්න. විනාඩි 5ක්වත් දෙන්නේ නෑ ළමයි ඒකට නම් මම. මොකද ඒකට ගොඩ වෙලාවක් යන්නේ නැහැ. හරි. කොහොමද ඇවිල්ලා නෑනේ. දැම්ම කිව්වට නිලූකගේ ශාමලීගේ එක විතරයි තියෙන්නේ. හරි. හරි නේද ළමයි ඒක? අපි ඊළඟ එකට යමු. ඔයාලා ඒක කළා දාන්න ඒකට එච්චර වෙලා යන්නේ නෑ ළමයි. ඔයාලට ප්‍රශ්නයක්ද ඒක තේරුනේ නැද්ද මොකද?
තේරුනේ නැත්තම් කියන්න මං ආයෙත් කියලා දෙන්නම්. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකද ඒක එච්චර අපහසු එකක් නෙමෙයි. නිලුක හරි. ලොන් හරි. මේක ළමයි පිස්ටල් ස්ටිච් කියලා විතරක් මතක තියාගන්න. ඒ ඇති ඔයාලට. කැමති නම් අර ටිකත් මතක තියාගන්න. හරි. ඊළඟ ස්ටිච් එකට යමු. අපි ඊළඟට කතා කරන්නේ කෞෂික්. හරිද? මෙන්න මේ ස්ටිච් එක. මෙන්න මේ ස්ටිච් එක තමයි කතා කරන්නේ. මේකත් එක්තරා ආකාරයක ළමයි අවුට්ලයිනින් ස්ටිච් එකක්. දැන් අපිට හෑන්ඩ් එම්බ්‍රොයිඩරි වලදී තියෙනවනේ බෑක් ස්ටිච් රනින් ඔය වගේ ස්ටිච් තියෙනවනේ. දැන් මේකෙදි මේ කවුචින් කියන එක තමයි ළමයි මේකේ අවුට්ලයිනින් එකක් විදිහට ගන්න. දැන් ඔයාලට මේකක් ඕනම් පිලෝ කේස් වලට ඒ වගේ දේවල් වලට යූස් කරන්න පුළුවන්. හරිම ලස්සනයි. හරිද? කිසිම අපහසුතාවයක් නැහැ. දැන් ඔයාලා හිතන්න දැන් මම මෙහෙම මම ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න මේ ස්ටිච් එක තමයි දැන් කියලා දෙන්න යන්නේ. හරිද? හරි. මෙන්න මෙහෙම. දැන් ඔයාලා අපි මෙහෙම ලස්සනට මලක් අඳගමු. දැන් මේ මල ඔයාලට කැමති නම් මේ මලත් ඒ ස්ටිච් එකෙන්ම මහන්න පුළුවන්. මේ මලේ නාරටි. හරිද? මේ කොළ. හරිද? මේ විදිහ එකක් ඇඳගන්න. ඊට පස්සේ මම ඒකට මේකෙන්ම මහන්නම් ළමයි. මෙන්න මෙතන ඉඳන්. හරිද? අපිට අවශ්‍ය තැනට. ඒ කියන්නේ දැන් අපිට ඕනේ මේ මලේ නාරටිය මහන්නනේ. එතකොට එතන ඉඳන් අපිට පුළුවන් මෙතෙන්ට එනකම් අපි ඉදිකට්ට ගහනවා. මෙන්න මේ විදිහ. තේරුණාද? මේ විදිහට ඉදිකට්ට ගහනවා. ඊට පස්සේ තමයි ළමයි ඔයාලට කැමති නම් මේ නූලෙන්ම කරන්නත් පුළුවන් නැත්නම් වෙන කලර් එකක්. හරි දැන් මම ඔයාලට එක්සැම්පල් දීලා තිබ්බ විදිහට වෙන කලර් එකක් අරන් කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ එක සමාන දුරින් ගන්න. එතකොට ලස්සනයි. තනින් තන අරගෙන චූටි චූටි මේ දැන් මේ නට්ට දැන් මෙහෙම තිබ්බට දැන් මේ මෙතනින් මෙහාට වෙලානේ තියෙන්නේ. මේ දැන් මේක මෙහෙම ආවට මේ නූල මෙහෙට වෙලා තියෙන්නේ. හරිද? අපි ඒ දෙක එක ගානට ඒ කියන්නේ නූල ගානට අපි අඳපු රූප ගානට තියලා මහන එක තමයි කරන්නේ. එකයි. හරිද? ඊපස්සේ ආයි මම ඒ සමාන දුරකින් ගන්නවා. දෙකයි. හරිද? ආයි මම මෙතනින් දානවා 3යි. ආයි මෙතනින් දානවා ගානට හැඩේ තියලා මහන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ඇඳගන්න හැඩේ අපි මෙන්න මේ ගැට දාන එකෙන් තමයි හදන්නේ. තේරුණාද? මෙන්න මේ විදිහට තමයි මේ ස්ටිච් එක මහන්න. මෙතනින් චුට්ටක් එන්න ඕනේ. ආයි මේ පැත්ත මහනවා නම් ආයි මෙතනින් ඉඳන් මෙතෙන්ට තිබ්බා. ආයි මේ විදිහට චූටි ගැට ටිකක් දාගෙන ගියා. හරිම ලේසි. දැන් මම කියලා දුන්නා ඔක්කොම ස්ටිච් ටික හරිම ලේසි. හරිද? ඔයාලා මට ඒකත් මහලා දාන්න ලොකු වෙලාවක් ගන්න එපා ළමයි. අපිට තව ස්ටිච් කතා කරන්න තියෙන හින්දා. ඒ හින්දා ඔයාලා ඒකත් මට මහලා ඉවරලා දාන්න ගෲප් එකට. මම විනාඩි 5ක් වගේ දෙන්නම්. හරි? මම ඔයාලට එතන එක්සැම්පල් එක ෂෙයා කරලා තියන්නම්. මේ තියෙන බලන්නකො මේකේ දැන් අර පාට වෙන කලර්ස් වලින් තමයි ළමයි මේ ලස්සනට මහලා තියෙන්නේ. හරිද? ඔයාලට පේනවා ඇති වෙන වෙන පාට වලින් ගානට අර ගැට ටික මේ ෂේප් කරලා තියෙන වෙන වෙන පාට වලින්. දැන් ඔයාලා පෙත්තක් මහද්දි උනා පෙත්ත ප්‍රමාණයට ගානට නූල ඇදගත්තා. ඊට පස්සේ තනින් තන පෙත්ත ගානට ওই විදිහට තියාගෙන යන්න තමයි තියෙන්නේ. හොඳද? තව කවුරු හරි මහලා ගෲප් එකට දැම්මනම් කියන්න මට. ශාමලීගේ ස්ටිච් එක හරි, පිස්ටල් ස්ටිච් එක හරි. දෙන්නයිනේ දාන්නේ ළමයි. අනිත් අය මොකද තාම මැව්වේ නැද්ද?
ඒ කියන්නේ ළමයි මේකෙදිත් ඔයාලට ඕනිම ඩිසයින් එකක් කරගන්න පුළුවන් විදිහට තමයි ඔක්කොම ස්ටිච් ටික හැඩි ගැහිලා තියෙන්නේ. හරි. නිලූකගේ එක දාලා තියෙනවා. නිලූක අන්තිම ඒ කියන්නේ සාමාන්‍ය නිලූක එක ගාන වගේ ගහන්න try කරන්න. හරිද? ඒ කියන්නේ එකම ප්‍රමාණයෙන් වගේ දුරවල් කියන්නේ ස්පේස් එක එකම තැනින්. ඒ කියන්නේ එක දැන් මේ මෙන්න මේ විදිහට හිතන්නකෝ. දැන් මේකේ බලන්නකෝ. හරිද? ඔයාලා මේ එක ප්‍රමාණයක දුරකින් තමයි මේ ටික ඔක්කොම ගහගෙන යන්නේ. එතකොට දුර ප්‍රමාණය වෙනස් කරන්න එපා. එතකොට එහෙම